රයිට් සුබ දවසක් හැමෝටම අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2023ට අදාළව 2023 සාමාන්‍ය පෙළ පේපර් එකේ ඔයාලට තියෙන අනිවාර්ය රචනා ප්‍රශ්නය තනි පුද්ගල ව්‍යාපාර ගාන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයාට මම 2023 ආගේ පේපර් එක ගත්තයින් පස්සේ මේකේ පෙනුනේ ළමයි 23 අවුරුද්දේ තනි පුද්ගල ව්‍යාපාර ගාන වගේම ගානක් තමයි ළමයි 2024 අවුරුද්දේ වාගෙන් අහලා තියෙනවා. පොඩ්ඩක් එක්සෑම් එකට යන්න කලින් 23 අවුරුද්දේ දැන් මේ වීඩියෝ එක බලලා මම දාන 2024 අවුරුද්දේ වීඩියෝ එකත් බලන්න. දෙකේම ළමයි එකම විදිහට එකම දේ තමයි වාගෙන් අහලා තියෙන්නේ. නම් ගම් ටික විතරයි වෙනස්. හරි. ඒක නිසා ඔයා මේ වගේ පාස් පේපර්ස් 23 24 අඩුම කරලා 25 සාමාන්‍ය පේපර් එකකට සෝදානම් වෙන්න සහ ඔයාගේ ලකුණු ඉහළ ලකුණකට ආට යන්න පුළුවන්. මොකද හැමදාම මේ වගේ අහන්නේ එකම විදිහට ප්‍රශ්න තමයි. ඒ වගේම තමයි පුංචි මතක් කිරීමක් කරනවා. ඔයා මේ වෙද්දී සමහරක් විට මේ එන සතියේ එන මාසේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න ළමෙක් වෙන්න පුළුවන්. නැත්නම් ලබන අවුරුද්දේ එහෙම නැත්නම් ඔයාට ටර්ම් ටෙස්ට් එකක් ළඟ තියෙන දරුවෙක් වෙන්න පුළුවන් මේක බලන්නේ මේ වීඩියෝ බලන්නේ. ඒතර ඔයා වෙනුවෙන් අපි සකස් කරලා තියෙනවා සම්පූර්ණ මුළු 10 11 ශ්‍රේණියට දාන සම්පූර්ණ ව්‍යාපාර අධ්‍යයනයේ සිලබස් එකම ඔයාට පැය 18ක් වගේ ඉතා කෙටි කාල සීමාවකදී A to Z උගන්වනවා පුතේ. එතකොට මේ තියෙන පාඩමට අදාළව ඔයාට අදාළ වීඩියෝ ඒ අදාළ පැය 18 ප්‍රෝග්‍රෑම් එක තුලදී ඔයාලට ලබා ගන්න පුළුවන්. මේවා සියලුම දේ A to Z උගන්වනවා. පළවෙනි පාඩමේ ඉඳන් 10 වසර 11 වසරේ අවසාන පාඩම දක්වා පැය 18කින් ඔයාලට පාඩම් කරන ගමන් නියමටම කරන්න පුළුවන් ක්‍රමයක් අපි හදලා තියෙනවා. ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ YouTube එකේ දැන් මේ වීඩියෝ එක බලන thumbnail එකේ හරි නැත්නම් අපේ YouTube channel එකේ හරි TikTok channel එකකින් හරි ඔයාලට අපේ number එක අරගෙන message එකක් දාලා ඔයාලට ඒක අපෙන් ගන්න පුළුවන්. ඔයාලට ඔයාගේ වැඩ කටයුතු ඉක්මනට කරගන්න පුළුවන්. අනිත් විෂයන් වලට වැඩිපුර බර තියෙන පාඩම් කරගන්න පුළුවන් අවස්ථාවක් අපි ඔයාලට මේ විදි සකස් කරලා තියෙනවා. හරි. අපි දැන් එන යමු 2024 O level commerce paper එකේ ඔයාලට අහන්න තනි පුද්ගල ව්‍යාපාර ගාන හදන්න. හරි. එන්න 7 වෙනි ප්‍රශ්නේ තමයි 7 වෙනි ප්‍රශ්නේ රෝමි ලක්කම් 3 විදිහට තමයි ඔයාලට මෙන්න මේ ගාන ඇවිල්ලා තියෙන්නේ. දුමින්දගේ සිල්ලර වෙළඳ ව්‍යාපාරී. right. එතකොට මේ ගාන හදද්දී ඔයා ප්‍රධාන ප්‍රකාශන දෙකක් සම්බන්ධයෙන් දැනගෙන තියෙන්න ඕනි. එකක් තමයි ලාභාලාභ ප්‍රකාශනය. මේ ලාභාලාභ ප්‍රකාශනයේ ආකෘතිය පුතේ විනාඩි 10ක් 15ක් ගත්තයින් පස්සේ ඔයාලට පාඩම් කරගන්න පුළුවන්. නැත්නම් මම මේ ලියලා තියෙන ආකෘතිය දිහා මේක පාඩම් කරගන්න අච්චු පොතේත් ඔයාලට ආකෘතිය තියෙනවා. විනාඩි 10ක් 15ක් අතුරද ඔයාලට පාඩම් කරගන්න පුළුවන්. මේක තමයි ලාභාලාභ ප්‍රකාශනය. මේකේ පුතේ මූලදත්ත ප්‍රකාශනය. එතකොට ලාභාලාභ ප්‍රකාශනය තුල අපි වාර්තා කරනවා ආදායම් සහ වියදම්. මූලදත්ත ප්‍රකාශනය තුල අපි වාර්තා කරනවා වත්කම්, වගකීම්, හිමිකම් වගේ දේවල්. පැහැදිලි? එතකොට ඔයක තමයි ඔයාලට එක්සෑම් එකට යන්න කලින් මතක පාඩම් කරගන්න ආකෘති දෙකක් වශයෙන් තියෙනවා. එතකොට මේ ආකෘතියේ ජංගම වත්කම් වලට මොනවද දෙන්නේ? ජංගම නොවත්කම් වලට මොනවද දෙන්නේ කියලා පුතේ අච්චු පොතේ තියෙනවා. නැත්නම් අපේ පැය 18 ප්‍රෝග්‍රෑම් එකක වඩා විස්තරාත්මකව තියෙනවා. ඔයාලට ඒ ටික විනාඩි 10ක් 15ක් තරම් පාඩම් කරගන්න. ඒ නැතත් ඔයාලට මම මේ ගාන සුපිරියටම උගන්වනවා. ඒ නැතත් ඔයාලට පාඩම් කරගන්න පුළුවන්. මාත් එක්ක මේ වීඩියෝ එක දිගටම බලන්න. right. එතකොට ආදායම් ප්‍රකාශනයේ දැන් මගේ කටින් හැමතිස්සෙම ආදායම් ප්‍රකාශනය කියන වචනේ කියවෙයි. ඒ කියවෙන්නේ පුතේ ලාභාලාභ ප්‍රකාශනයට. මොකද මම උසස් පෙළ ගිණුම් කරණය සම්බන්ධයෙන් උගන්වන ගුරුවරයෙක් නිසා ගිණුම් උසස් පෙළ විෂයන් වලදී මෙන්න මේ ප්‍රකාශනය හඳුන්වන්නේ ආදායම් ප්‍රකාශනය කියලා. එතන ඕගොල්ලෝ O level චූටි දාම ඕගොල්ලෝ ලාභාලාභ ප්‍රකාශනය කියලා තමයි ඕගොල්ලෝගේ සිලබස් එකේ මේක කතා කරන්නේ. ඒක නිසා මම ලාලාකි නැත්නම් ලාභාලාභ ප්‍රකාශනය කියන ප්‍රකාශනයට මගේ කටින් ආදායම් ප්‍රකාශනය වගේ කියන වචනේ කියවෙයි. ඒ කියන්නේ පුතේ මේ ලාභාලාභ ප්‍රකාශනයට. පැහැදිලි? right. එතකොට ලාභාලාභ ප්‍රකාශනයේ ආකෘතිය පොඩ්ඩක් මතක් කරගමු. පේන්නේ නැති කට්ටිය බලා ගන්න. මුලින්ම තියෙනවා ලාභාලාභ ප්‍රකාශනයේ විකුණුම් අඩු කරා ආපසු එවුම්
ඊට පස්සේ රූලක් කරලා විකුණුම් පිරිවැය ලියනවා. විකුණුම් පිරිවැය හැදෙන්නේ කොහොමද? ආරම්භක තොගය ඒකට එකතු කරනවා ගැනුම් සහ ගෙනීමේ කුඩි තිබ්බොත් මේ ආරම්භක තොගයට එකතු කරනවා. සහ රූලක් තියලා ඊට පස්සේ ලියනවා රූලක් කරේ රූල් දෙකක් කරේ මේ ස්පේස් එකේ තියලා ලියනවා අවසන් තොගය. පැහැදිලි? ඊට පස්සේ මෙන්න මේ හදපු විකුණුම් පිරිවැයේ අවසන් තොගය අපි මෙතනින් අඩු කරනවා. මේ අඩු කිරීමේ මාක් එක දාලා දෙන්නේ ඒකයි. අවසන් තොගය මෙතනට අඩු කරලා මේ ටිකේ එකතුව මේ විකුණුම් පිරිවැයේ මේ ටික එකතුව මේ පැත්තට ගේනවා. එතන නමක් කියන පුතේ විකුණුම් පිරිවැය. හරි. ඊට පස්සේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළායින් පස්සේ මෙතනට උත්තරයක් එනවා දල ලාභය. මෙතන උත්තරයක් එනවා දල ලාභය. හරිද පුතේ? හරි. ඊට පස්සේ දල ලාභයට යටින් රූලක් කරලා හරි පාලිය කරන මොකද්ද? වෙනත් ආදායම්. ඊට පස්සේ වෙනත් ආදායම් පුතේ දල ලාභයට එකතු කරනවා. මෙතන දල ලකුණු තියෙන්නේ. ඊට පස්සේ රූල් දෙකක් විතර තියලා අඩු කරනවා බෙදා හැරීමේ වියදම්. ඊට පස්සේ රූල් 7-3ක් විතර තියලා 3-4ක් තියලා අඩු කරනවා පරිපාලන වියදම් සහ මූල්‍ය හා වෙනත් වියදම් අපි අඩු කරනවා. හරි. ගාන හදන් යද්දී ඔයාලට ලස්සනට පැහැදිලිව පේනවා. මේ අතර ස්පේස් එක රෝල් 3-4ක් අතර ප්‍රමාණය තියාගන්න. හරි. ඊට පස්සේ ඔයාලට අවසානයේදී උත්තරේ කවද? සුද්ධ ලාභ එනවා. ඒක තමයි ලාභාලාභ ප්‍රකාශනයේ ආකෘතිය. ඊගාවට මූලදත්ත ප්‍රකාශනයේ තියෙනවා මේ තුන වාර්තා කරනවා වත්කම් වගකීම් හිමිකම් ආදිය. ඒතර මූලදත්ත ප්‍රකාශනයෙන් ගත්තොත් මූලදත්ත ප්‍රකාශනයේ මුලින්ම ලියනවා ජංගම නොනවත්කම්. ජංගම නොනවත්කම් කියන්නේ පුතේ ව්‍යාපාරයක් ඇතුලේ තියෙන අවුරුද්දට වඩා වැඩි කාලයක් අපිත් එක්ක තියෙන දේවල් වලට උදාහරණයක් ගන්න. මෝටර රථයක් අපිත් එක්ක අවුරුද්දට වඩා වැඩි කාලයක් තියෙනවා. ඉඩම් තියෙනවා. ඒතර ඒව ජංගම නොනවත්කම්. අවුරුද්දට වඩා අඩු කාලයක් තියෙන මුදල් ණය ගැතියෝ අවසන් තොග වගේ දේවල් තමයි ජංගම වත්කම් කියලා කියන්නේ පුතේ. අවුරුද්දට වඩා අඩු කාල සීමාවක් තිබෙන. ඊගාවට එනවා යටින් ප්‍රාග්ධනය. ඊට පස්සේ එනවා පුතේ සුද්ධ ලාභය. සුද්ධ ලාභය කොහෙන්ද එන්නේ? මෙතනින් අපි ඔර හොයලා ගත්ත ලාභාලාභ ප්‍රකාශනයේ සුද්ධ ලාභය. ආන් එයා තමයි මෙතනට මේ සුද්ධ ලාභය කියලා අපි එකතු කිරීම කරන්නේ. සහ එකෙන් අඩු කරනවා ගැණිලි. ගැණිලි කියන්නේ මොකද්ද? අයිතිකරු අදාළ ව්‍යාපාරයේ දේවල් ගෙදර ගෙනිච්චොත් අපි කියනවා ගැණිලි කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ දේවල් අයිතිකරුට ගෙදර ගෙනියන්න බෑ. එහෙම ගෙනිච්චොත් අපි කියනවා ගැණිලි කියලා. ඒක අඩු කරනවා. ඊට පස්සේ වගකීම් තියෙනවා. වගකීමුත් අර වගේම කොටස් දෙකයි. ජංගම නොවන වගකීම්. ඒ කියන්නේ අවුරුද්දට වඩා වැඩි කාල සීමාවකට අපි බැඳෙනවා නම් ඒකට ජංගම නොවන කියනවා. අවුරුද්දට වඩා අඩු කාල සීමාවක් නම් අපිට ඒ වගකීම තියෙන අපි ජංගම කියලා කියනවා. හරි. මෙතන පොඩි මිස්ටේක් එකක් තියෙනවා පුතේ. ජංගම නොවන වත්කම් තියෙන්නේ උඩනේ. මෙතන ජංගම නොවන වගකීම්. මෙතන ජංගම වගකීම්. අවුරුද්දට වඩා වැඩි කාල සීමාවක් තියෙනවා නම් ජංගම නොවන. අවුරුද්දට වඩා අඩු කාල සීමාවක් තියෙනවා නම් ජංගම. හරි. ඒතර බෝඩ් එක පොඩ්ඩක් ඔයාලට අපහැදිලි වෙන්න පුළුවන්. ඒක නිසා මම කියන එක හොඳට අහගන්න. සහ මාත් එක්ක මේ ගාන කරා. යමු. සහ ඔයාලට මේක නවත්ත බලන්න පුළුවන් වීඩියෝ එකේ අවස්ථාව තියෙනවා. හරි. අපි නම් ගාන හදන්න පටන් ගමු. එතකොට මේ ගාන ඇවිල්ලා දුමින්දගේ වෙළඳ ව්‍යාපාරය. හරි. දුමින්දගේ වෙළඳ ව්‍යාපාරය තමයි අපි ගාන තියෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න අපෙන් account ඉල්ලන්නේ අවශ්‍ය වන්නේ කියන තැන කියවන්නේ. දුමින්දගේ ව්‍යාපාරයේ 2023 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභාලාභ ප්‍රකාශනය කවදද ඉල්ලන්නේ? 2023 ළමයි ඕක ඔයා ලාභාලාභ ප්‍රකාශනයේ උඩ ලියනවට ඔයාට ලකුණක් හම්බ වෙනවා. බලන්න නිකන් ලකුණු. මේ තියෙන එක මෙතන උඩින් ලිව්වොත් එහෙම එක ලකුණක් හම්බ වෙනවා. හරි. එතකොට හැබැයි ලියන්නම් වාල් ලියලා බෑ. ලියන්න ඕන විදිහක් තියෙනවා. මුලින්ම ලියන්න ඕනේ ව්‍යාපාරයේ නම. මොකද්ද ව්‍යාපාරය? දුමින්දගේ ව්‍යාපාරය. ඊට පස්සේ ලියන්න ඕනේ රූලේ දෙවනියට ගිණුම් කාලච්ඡේදය. මොකද්ද කාලච්ඡේදය? 2023 නේ. 2023 12:31 දිනෙන් 2023 12:31 දිනෙන් බලන්න දිනට නෙමෙයි දිනෙන් අවසන් වසර සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය බලන්න බෝඩ් එක දුමින්ද ව්‍යාපාරය
2023 අපිට ගිණුම් කාලච්ඡේදයේ කියනවා 23/12/31 කියලා. ඒතොර 23/12/31 දිනට නෙමෙයි දිනෙන් අවසන් වසර සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. ඊගාවට මූලදත්ත ප්‍රකාශය ලියනකොට එතන ලියනවත් ළමයි ලකුණක් හම් වෙනවා. එතකොට ආයෙක ලියන්නේ කොහොමද? ඒකත් අර විදිහමයි. මුලින්ම ලියනවා දුමින්ද ව්‍යාපාරයේ උඩින් වාට පේනවා දුමින්ද ව්‍යාපාරය. ඊගාවට ලාභ ප්‍රකාශනයේ ලියද්දිවා කාලච්ඡේදය සහ අදාළ ප්‍රකාශනයේ ලිවි රූල් දෙකකටනේ. මේ තියෙන්නේ දෙවෙනි රූලේ කාලච්ඡේදය, ඊගා රූලේ තියෙන ප්‍රකාශනයේ නමනේ. ඒක ලිව්වා රූල් දෙකකටනේ. මූලදත්ත ප්‍රකාශනයේදී ඔයා එක ලියන්න පුතේ එක රූලකටනේ. 2023/12/31 දිනට මට පොඩි මිස්ටේක් එකක් තියෙනවා මේ දිනේ විතර වැරදි. හරි දැන් බලන්න දැන් හදනවා 2023/12/31 දිනට මූලදත්ත ප්‍රකාශනය බලන්න වෙනස මේකේ තියෙන්නේ දිනෙන් අවසන් වසර සඳහා මෙතන තියෙන්නේ දිනට මූලදත්ත ප්‍රකාශනය. ඔන්නෝක හරියට ලියන්න ඔයාලට එක්සෑම් එකේදී පුතේ ලකුණක් හම්බ වෙනවා. පැහැදිලිද? රයිට් හරි. අපි එහෙනම් කෙලින්ම ගානට යමු. මේ ගාන හදද්දී හොඳට මතක තියාගන්න ඔයා මුලින්ම කරන්න ඕනි ආකෘතියෙන් රෝල් කරගන්න එක. මේ තියෙන ලාභාදා ප්‍රකාශනය ඊට පස්සේ මේ තියෙන්නේ මූලදත්ත ප්‍රකාශනය. පැහැදිලි? ඊගාට පුතේ ඔයා ඊළඟ පියවර වශයෙන් කරන්න ඕනි ආරම්භක ශේෂ වාර්තා කරන්න ඕනි. ආරම්භක ශේෂ. හරි. ඔයාලා තියෙනවා ශේෂ පිරික්සුම ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මේක තමයි ශේෂ පිරික්සුම කියන්නේ. මේ තියෙන ශේෂ පිරික්සුම මේ තියෙන්නේ ඔය ශේෂ පිරික්සුමේ බලන්න පුතේ ආරම්භක ශේෂ මොනවාද අවසාන ශේෂ මොනවාද කියලා. ඒක කොහොමද කියන්නේ? දැන් අපේ ගිණුම් වර්ෂය ඉවර වෙනවා කියන්නේ 23/12/31 නේ. හරි. 23/12/31 නේ ගිණුම් වර්ෂය අපේ ඉවර වෙන්නේ. එතකොට 2023/12/31 කියන්නේ අවසාන දිනනේ. එහෙනම් මේක පටන් ගන්න දිනනේ කොහොමද? මීට මාස 12කට කලින්. මොකද අවුරුද්දට මාස 12යිනේ. එහෙනම් මේක පටන් ගන්න තියෙන්නේ කොහොමද? 23/12/31 ඉවර වෙන්න නම් මෙයාව පටන් ගන්න දිනනේ කොහොමද? 23 ජනවාරි පළවෙනිදා 23 ජනවාරි පළවෙනිදා ඉඳන් 23/12/31 දෙසැම්බර් 31 තමයි පුතේ මේකේ අවුරුද්ද ගලා යන්නේ. එහෙනම් 23 ජනවාරි පළවෙනිදාට තියෙන ශේෂ වලට අපි කියනවා ආරම්භක ශේෂ කියලා. ආරම්භක ශේෂ කියනවා. ඒ වගේම තමයි 23/12/31 තියෙන ශේෂ වලට අපි කියනවා මොනවද කියලාද? අවසාන ශේෂ කියලා කියනවා. අවසාන ශේෂ කියලා කියනවා. පැහැදිලි? දැන් කරන්න ඕනේ මේ ගානේ මුලින්ම ආකෘති දෙක රූල් කරගත්තා. ඊට පස්සේ 23 ජනවාරි පළවෙනිදා දින ආරම්භක ශේෂ හොයා ගන්න ඕනේ. හොයමු. බලන්න ඒක හොයාගන්නේ ශේෂ පිරික්සුමේ ඔයාලට දෙනවා ජනවාරි පළවෙනිදා ශේෂ කියලා. බලන්න මුලින්ම තියෙනවා 23/1 දිනට තොගය 80000යි. පාර පේනවද දන්නේ මේ දින 23/1 තොගය 80000යි. ඒ කියන්නේ මොකද්ද? 1/1 කියන්නේ ආරම්භක. එහෙනම් මොන තොගයද මේ කියන්නේ? ආරම්භක තොගය කීයද කියන්නේ අපිට 80000යි. දාමටක් ගාලා ආරම්භක තොගය 80000යි. රයිට්. ඊගාවට තියෙනවා 1/1ට බෙදා හැරීමේ රට ෂය වෙන් කිරීම තියෙනවා 40000ක්. හොඳට මතක තියාගන්න බෙදා හැරීමේ රට ෂය වෙන් කිරීම කියලා කියන්නේ 1/1ට දීලා තියෙනවනේ. ඒ කියන්නේ ආරම්භක ශේෂ. 1/1ට දෙන්නේ මොනවද? ආරම්භක ශේෂ. ඒකට උඩින් තියෙනවා බෙදා හැරීමේ රට පිරිවැය කියලා. හොඳට මතක තියාගන්න ඔයාට ආරම්භක ශේෂ කියලා වෙනම ඩේට් එකත් එක්ක දාලා දුන්නොත් 23/1 කියලා. ඒ කියන්නේ ආරම්භක ශේෂ. එහෙම නැතිනම් පිරිවැයට කියන වචනේ නෝට් එකක් දාගත්තොත් කමන්නේ තරුවක් දාලා පිරිවැයට කියන වචනේ දුන්නොත් ළමයි අගට ඒ තියෙන්නේ මොන ශේෂද? ආරම්භක ශේෂම තමයි. මොකද්ද? පිරිවැයට කියන වචනේ අගට තිබ්බොත් ඒ කියන්නේ මොකද්ද? ආරම්භක ශේෂ තමයි. මේක A level වලදී පොඩ්ඩක් වෙනස් වෙනවා ගණන් එක. නමුත් O level paper එකේ ඕගොල්ලොන්ට ළමයි පිරිවැයට කියලා තිබ්බොත් ඒක ආරම්භක ශේෂ කියලා ගන්න. පැහැදිලි? හරි. එතකොට
බෙදා හැරීමේ රත කියන්නේ අපිට මොකද්ද? වත්කමක් අවුරුද්දට වඩා වැඩි කාල සීමාවක් තියෙනවා. රත එහෙම අවුරුද්දට වඩා අඩු නෙමෙයි අවුරුදු 10 15 පාවිච්චි කරන්න පුළුවන් නේ. එහෙනම් ජංගම නොවන වත්කම් වලට තමයි ආව එන්නේ බෙදා හැරීමේ රත. බෙදා හැරීමේ රත. හරි. ගියා පිරිවැය කියන තියෙන බෙදා හැරීමේ රත. පිරිවැය තියෙනවා පුතේ ලක්ෂ 4ක්. ලක්ෂ 4ක්. හරි. ලක්ෂ 4ක් තියෙනවා. ලස්සන ලියා ගන්න. ඊගාවට ඔයාට තියෙනවා ෂය වෙන් කිරීම. ෂය වෙන් කිරීම තියෙනවා 40000ක්. පුතේ ආරම්භක ෂය වෙන් කිරීම තමයි 40000 කියන්නේ. ඔයා ඒක හරිනම් ලියන්න ඕනි මෙතන. නමුත් දැම්ම නෙමෙයි ලියන්නේ. ඒක නිසා ඒ ෂයවල ආරම්භක ෂය මෙතන තියෙන්නේ. දැන් ඇත්ත කතන්දරය ගත්තොත් මෙතන මේ ඔය දීලා තියෙන්නේ 40000යි කියලා වර්ෂයේ ආරම්භක ෂය තමයි 40000යි කියලා කියන්නේ. හරි ආරම්භක ෂය වෙන් කිරීම තමයි 40000 කියලා කියන්නේ. එතකොට මේ අවුරුද්දට අදාළ ෂයත් හොයාගන්න බෑ. මොකද මේ අවුරුද්ද කියන්නේ 40000 කියන්නේ 23 ජනවාරි පළවෙනිදා ෂය. සහ මේ වසරට අදාළ ෂය හොයාගන්නත් එපේ. ඒ කියන්නේ අපේ 23 ජනවාරි ඉඳන් 23 දෙසැම්බර් 31. අපි ඒකට කියනවා මොකද්ද නම? මේ වසරට අදාළ ෂය නැත්නම් කියනවා මොකද්ද? වාර්ෂික ෂය. නැත්නම් කියනවා මොකද්ද? වාර්ෂික ෂය. අපි පුතේ මේ අවුරුද්දට අදාළව වාර්ෂික ෂය හොයාගන්නත් ඕනි. වාර්ෂික ෂය හොයාගන්නත් ඕනි. හරිද? මේ අවුරුද්දට අදාළ වාර්ෂික ෂය හොයාගන්නත් ඕනි. පැහැදිලිව පේනද නේද? මම මෙතන ලියලා දින්න වාර්ෂික ෂය. හරි. මේ අවුරුද්දට ආරම්භයේ ෂය 40000යි. වාර්ෂික ෂය ටික හොයාගන්න ඕනි. ආරම්භක ෂය වලට වාර්ෂික ෂය එකතු කරගෙන පස්සේ පුතේ එනවාට උත්තරයක්. ඒක තමයි මොකක්ද අපි කියන්නේ? අවසාන ෂය වෙන් කිරීම කියලා කියන්නේ. මොකද ආරම්භක ෂය වෙන් කිරීම වලට වාර්ෂික ෂය එකතු වුණාන් පස්සේ තමයි අවසාන ෂය වෙන් කිරීම කියලා එන්නේ. එයාව තමයි මෙන්න මේ අවසාන ෂය වෙන් කිරීම ආපු එයාව තමයි මම මෙතන සමුච්චිත ෂය කියන තැන මෙතන ගිහින් ලියන්න ඕනි. පැහැදිලිද? එතෙන්ට දාන්නේ යන්නේ අවසාන ෂය වෙන් කිරීම. මෙයාට මෙයා එකතු කරලා එන උත්තරයක්. ඒක තමයි මෙතෙන්ට ගියේ. පැහැදිලිද? එතකොට ධම්මම ආරම්භක ශේෂය මෙතන ලියන්නේ නැහැ. කොතනද ලියාගත්තේ? මේ මෙතනින් ලියාගත්තා. පැහැදිලි? රයිට්. ඊට පස්සේ ලීබඩු හා උපකරණ දිග තියෙනවා පිරිවැයට කීයද? 1,20,000යි. මම කිව්වා පිරිවැයට කියලා කියන්නේ මොකක්ද? අනිවාර්යෙන්ම ආරම්භක ශේෂ. ලීබඩු හා උපකරණ පිරිවැයට තියෙනවා කීයද? 1,20,000ක්. 1,20,000ක් තියෙනවා. රයිට්. ඔන්න අපි සියලුම ආරම්භක ශේෂ ටික වාර්තා කරා. මොකද්ද මුලින්ම මම කරන්න කිව්වේ? මුලින්ම ලාභාලාභ ප්‍රකාශනයයි මූලදත්ත ප්‍රකාශනය රූල් කරගන්නවා. ඊගාවට මෙන්න මෙහෙම නම් දෙක දාගත්තා ව්‍යාපාරයේ සහ ආරම්භක ශේෂ වාර්තා කරා. පොඩි ට්‍රික් එකක් කියලා දුන්නා. ආරම්භක ශේෂ කියලා වාඩ ඍජුවම දීලා නැත්නම් පිරිවැයට කියලා දුන්නොත් ඒකේ අදහස මොනවද? ආරම්භක ශේෂ තමයි. හරි. ඊගාට එන්න ඕනි ගැළපිලි වලට. ගැළපිලි අංක 1 2023 12/31 දිනට තොගේ 88000යි. 12/31ට තොගේ කියන්නේ මොකද්ද? අවසාන තොගය. රයිට්. ඊළඟ කාරණා තමයි මතක තියාගන්න ඕනි. ගැළපිලි මේ අතිරේක තොරතුරු අනිවාර්යෙන් තැන් දෙකකට යා යුතුමයි. මොකක්ද ඒ තැන් දෙක? ලාභාලාභ ප්‍රකාශනය අනිත් එක කවුද? මූලදත්ත ප්‍රකාශය. ගැළපිල්ලත් තැන් දෙකකට යා යුතුමයි. බලමු යන්නේ කොහොමද කියලා. අවසන් තොගේ 88000යි. හරි. දැන් ලාභාලාභ ප්‍රකාශනයේ රූල් කරද්දී ආර මතකද අවසන් තොගේ හම්බුණා. මේ තියෙන්නේ ගෙනේ මේ යටින් දින අවසන් තොගේ රයිට්. අන්න අවසන් තොගේ මේ අවසන් තොගේ කීයද කියන්නේ 88000යි. ගිහින් දැම්මා. ඒ කියන්නේ ලාභාලාභ ප්‍රකාශනයට ගියා. ඒ වගේම තමයි ව්‍යාපාරයක අවසන් තොගය කියන්නේ ඒ ව්‍යාපාරයට වත්කමක්. මොන වත්කමක්ද? අවුරුද්දට වඩා අඩු කාලයක් තියෙන වත්කමක්. එහෙනම් ජංගම වත්කම් වලට ගිහින් දානවා කීයද? අවසන් තොගය කියලා කීයද? 88000ක්. 88000ක් දානවා. පැහැදිලිද? තේරුණා? ඔය ගැළපිල්ල පුතේ අනිවාර්යෙන් මේ අවුරුද්ද පේපර් එකෙත් එනවා.
හරි සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම එනවා අවසන් තොගියවත් මොකද කරන්නේ මෙතනට ගිහින් දානවා අවසන් තොගිය ආයෙ ගිය දානවා ජංගම වත්කම් වලට ඉවරයි රයිට් ඊට පස්සේ බෙදා හැරීමේ රට වාර්ෂිකව 105 බැගින් ද ඒ කියන්නේ බෙදා හැරීමේ රට කියන්නේ මේ මෙයා ජංගම වත්කම් 105 බැගින් ද ලීබඩුවා උපකරණ ඒ කියන්නේ කොහොමද මේ මෙයා 110 බැගින් ද සරල මාර්ග ක්‍රමයට ශේඛරණ කරමු පුතේ ගේමක්ම නෑ හරි එන්න බෙදා හැරීමේ රට කීයද පිරිවැය ලක්ෂ 4යි හරිද රයිට් ඒක ලිව්වා එයාගේ ආරම්භක ශේෂය මතකද එයාගේ පිරිවැය ලක්ෂ 4 මෙතන දාලා ආරම්භක ශේවෙන් කිරීම මෙතන දැම්මේ නෑ මම කිව්වා මේ මෙතන ලියාගන්න කියලා හරි ආරම්භක ශේවෙන් කිරීම කීයද 40000යි මම කිව්වා අපි හොයාගන්න ඕනි කියලා වාර්ෂික ශේය කොහොමද වාර්ෂික ශේය හොයාගන්නේ වාර්ෂික ශේය හොයාගන්නේ සූත්‍රෙ මෙක්තරේ බලාගන්න ලියා ගන්නවට පේන්නේ නැද්ද මම කියද්දී පිරිවැය ගුණ කරනවා ශය ප්‍රතිශතයෙන් පිරිවැය ගුණ කරනවා ශය ප්‍රතිශතයෙන් පිරිවැය කීයද පිරිවැය ලක්ෂ 4යි පිරිවැය ලක්ෂ 4යි ශය ප්‍රතිශතය කීයද ශය ප්‍රතිශතය 5යි 5යි ලක්ෂ 4න් 5ක් කියන්නේ කීයද ලක්ෂ 4න් 5ක් කියන්නේ පුතේ 20000යි 20000යි එහෙනම් වාර්ෂික ශය කීයද වාර්ෂික ශය 20000යි හරි වාර්ෂික ශය 20000යි හරි ඊගාවට මෙන්න මේ වාර්ෂික ශය හොයාගත්තු ගමන් මෙන්න මේ වාර්ෂික ශය 20000 හොයාගත්තු ගමන් ඒක තමයි මේ වසරට අදාළව ශය වියදම ඒක තමයි මේ වසරට අදාළව ශය වියදම පැහැදිලිද රයිට් එතකොට එහෙනම් මේ වසරට අදාළ ශය වියදම කීයද 20000යි 20000යි එතකොට ශය කියන්නේ පුතේ අපිට වියදමක් එතකොට මේ වියදම කොහරද දාන්න ඕනි ලාභ ප්‍රකාශනීය මොකද ආදායම් වියදමේ ලාභ ප්‍රකාශනීය මොන වියදමක්ද බෙදා හැරීමේ රට පිරිවැය මේ රටේ පාවිච්චි කරන්නේ මොනවටද භාණ්ඩ බෙදා හරින්න එහෙනම් වියදම් වර්ග හතරක් තියෙනවා බෙදා හැරීම වියදම් පරිපාලන වියදම් මූල්‍ය වියදම් එහෙනම් මේ කියන්නේ මොන වියදම් වලටද බෙදා හැරීමේ වියදම් හේතුව මෙයා බෙදා හැරීමේ රට නිසා එහෙනම් මොකද කරන්නේ ගියා බෙදා හැරීමේ වියදම් වලට ගිහින් දාලා ලියනවා රතශය නැත්නම් බෙදා හැරීමේ රතශය කියලා ලිව්වොත් වඩාත් හොඳයි රතශය කීයද 20000යි 20000යි මම කිව්වා ගැලපිල්ලත් දැන් දෙකට යන්න ඕනි කියලා එකක් තමයි ලාභ ප්‍රකාශනීය මෙතන රතශය කියන 20000ක් ගියා ඊගාවට ආරම්භක ශේවෙන් කිරීම කීයද බෙදා හැරීමේ රටවල 40000යි වාර්ෂික ශය කීයද මේ අවුරුද්දට අදාළව 20000යි එහෙනම් 40000යි 20000යි දෙකේ එකතු කීයද 60000යි 60000යි පැහැදිලිද එහෙනම් බෙදා හැරීමේ රටවල අවසාන ශේෂය කීයද ආරම්භයේ 40000යි වර්ෂය තුල 20000යි දෙකේ එකතු 60000යි එහෙනම් අවසාන ශේෂය කීයද බෙදා හැරීමේ රටවල 60000යි එයා තමයි මම දුව කොතනට එන්නේද මේ මෙතනට එන්නේ ඕක මෙතනට එනවා 60000යි කිය දැක්කද රයිට් මම දැන් ලියන එක පේනවා 60000යි හරි ඊට පස්සේ මේ පිරිවැය ලක්ෂ 4යි සමුච්චිත ශය 60000යි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ සමුච්චිත ශය ලියනවත් එක්කම වරහණක් දාන්න ඕනේ ඇයි වරහණක් දාන්නේ සමුච්චිත ශය ලියනවත් එක්කම වරහණක් දාන්නේ අපි ධාරණගේ හොයද්දී පිරිවැයෙන් සමුච්චිත ශය අඩු කරනවා දැන් මේක පිරිවැය කීයද තිබ්බේ ලක්ෂ 4යි සමුච්චිත ශය කීයද තියෙන්නේ 60000යි ලක්ෂ 4න් අපි දැන් මේ වෙලාවේ ඕනනම් අඩු කරලා දාන්න ඕන නැත්නම් පස්සේ දාන්නත් පුළුවන් හරි පස්සේ දාමු නැත්නම් දැන් දාමු ලක්ෂ 4න් 60000ක් අඩු කරන්න 3,40,000යි මේක නම් පැහැදිලි වගේද ඔයගොල්ලෝට මේ වරහණක් තියෙන්නේ වරහණේ අදහස අඩු කරනවා කියන එක හරිද පේනව නේද රයිට් හරි එතකොට ඔන්න ෂේ ටිකක් ඉවරයි ෂේ මොකද්ද කරේ බෙදා හැරීමකට ෂේ මොකද කරේ වාර්ෂික ෂේ හොයාගත්තා 20000යි එයාව ගිහින් දැම්ම මෙතනට ඒ වගේම තමයි මෙතෙන්ට 60000 ආරම්භක ෂය 40000යි වාර්ෂික ෂය 20000යි ඔක්කොම 60000ක් කියලා මෙතනට පැහැදිලිද රයිට් දැන් පුතේ මේක ටක් ගාලා ලියා ගන්න ඔයාට ඕන වීඩියෝ එක ස්ටොප් කරලා බලන්නත් පුළුවන් ඔන්ලයින් ඉන්න කට්ටියට ඊළඟට බෙදා හැරීමේ රට ෂය කරන්නේ දැන් ඊළඟට තියෙනවා ලීබඩු හා උපකරණ ෂය හරි
ලී බඩු හා උපකරණ වල මොකද්ද වෙනස බලන්න. ලී බඩු හා උපකරණ ෂෙයා කරන්න ඕනේ 10%ක්. හරි. අර වගේම තමයි. හරි. හැබැයි ලී බඩු හා උපකරණ වල ආරම්භක ෂෙයා කිරීම තිබ්බද? දැන් බෙදා හැරීමේ රටවල නම් තමයි ආරම්භක ෂෙයා කිරීම තිබ්බ 40000ක්. ලී බඩු හා සවි කිරීම වල ආරම්භක ෂෙයා කිරීම තිබ්බද? නැහැ. දැන් මම මේක මකනවා. මකනවා කියන්නේ බෙදා හැරීමේ රටවලට අදාළ ටික මකන්නම් පුතේ. හොඳේ. ඒක මකන්නම්. මොකද දැන් අපි ඒක දැන් ඔයා ලියා ගන්න. හරි. ඔයාට ඕන වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න පුළුවන්. හරි. දැන් මම ලී බඩු ෂෙයා ටික කියව දෙන්නවා. ලී බඩු හා උපකරණ ෂෙයා කීයද පිරිවැය? 1,20,000යි. හැබැයි රටවල තිබ්බට බෙදා හැරීමේ රටවල ආරම්භක ෂෙයා කිරීම තිබ්බට අපිට ශේෂ පිරික්සුමේ ලී බඩු හා උපකරණ වල ආරම්භක ෂෙයා කිරීම දුන්නද? නැහැ. කීයද? 0යි. ශූන්‍යයි. අපිට දෙක තිබ්බේ නැහැ. දෙක තිබ්බේ නැහැ. ඊට පස්සේ මම අපි එහෙනම් දැන් මේකේ වාර්ෂික ෂෙයා හොයා ගන්න ඕනි. ලී බඩු හා උපකරණ වල වාර්ෂික ෂෙයා කීයද? 1,20,000යි. හරි. වාර්ෂික ෂෙයා හොයන සූත්‍රය මොකද්ද? පිරිවැය ගුණ කරනවා ෂෙයා ප්‍රතිශතයෙන්. පිරිවැය කීයද? 1,20,000යි. ෂෙයා ප්‍රතිශතය කීයද? 110යි. 110යි. මේ අවශ්‍ය වන්නේ එතන කියනවා බෙදා හැරීමේ රට 5 ගාන ෂෙයා කරන්න, ලී බඩු හා උපකරණ 10 ගාන ෂෙයා කරන්න කියලා. 1,20,000ට 110ක් කියන්නේ කීයද පුතේ? 12000යි. 12000යි. හරි. එහෙනම් වාර්ෂික ෂෙයා කීයද? 12000යි. වාර්ෂික ෂෙයා කීයද? 12000යි. අර වගේමයි. බෙදා හැරීමේ රට ෂෙයා ඇවිල්ලා මොනවද? බෙදා හැරීමේ පිරිවැය. ලී බඩු හා උපකරණ තියෙන්නේ කොහෙද? කාර්යාලයේ පරිපාලන කටයුතු සඳහා. කාර්යාලයේ පරිපාලන කටයුතු වලට මිනිස්සු ඔය ලී බඩු වල පුටු වල එහෙම ඉඳගෙන ඉන්නේ. එන එක පරිපාලන වියදම්. එතකොට වර්ෂයේ ෂෙයා කීයද? ලී බඩු හා උපකරණ වල 12000යි. එහෙනම් කාර්යාල උපකරණ ලී බඩු තියෙන පරිපාලන කටයුතු සඳහා එහෙනම් මොකද කරන්නේ? පරිපාලන වියදම් වලට දානවා ලී බඩු ෂෙයා. නැත්නම් ලී බඩු හා උපකරණ ෂෙයා. ලී බඩු හා උපකරණ ෂෙයා කීයක් කියලා දානවද? 12000ක් කියලා දානවා. ලී බඩු හා උපකරණ ෂෙයා කීයක් කියලා දානවද? 12000ක් කියලා දානවා. අර වගේම තමයි වෙනස උනේ බෙදා හැරීමේ රටවල ආරම්භක ෂෙයා කිරීම තිබ්බා. මේකේ ආරම්භක ෂෙයා කිරීම නැහැ, ශූන්‍යයි. ඒතර වාර්ෂික ෂෙයා අරකේ වගේම තමයි හොයන්නේ 12000යි. අරකේ දැන් 105යි, මේක 110යි කියලා ගාන කියනවා. ඊට පස්සේ 12000යි. එතකොට එහෙනම් දැන් මොකද කරන්න ඕනි? අවසාන ශේෂය හොයනවා. අවසාන ශේෂය හොයන්නේ කොහොමද? ආරම්භක ශේෂයට ආරම්භක ෂෙයා කිරීම වලට වාර්ෂික ෂෙයා එකතු කරනවා. දැන් මේකේ ආරම්භක ෂෙයා කිරීම කීයද? 0යි. වාර්ෂික ෂෙයා කීයද? 12000යි. 0 ධන 12000 කියන්නේ අවසාන ෂෙයා කිරීම කීයද? 12000යි. 0යි 12000යි කියන්නේ 12000යිනේ. right. එහෙනම් 12000යි මේක ආරම්භයේ 0යි වර්ෂයේ 12000යි. හරි. වර්ෂයට අදාළ ෂෙයා 12000යි. එහෙනම් මොකද කරන්නේ? මේක කොහොම ගිහින් මෙන්න මේ අවසාන ශේෂය ගිහින් දාන කොතනද? මෙන්න මේ සමුච්චිත ෂෙයා වලට 12000යි කියනවා. පැහැදිලිද? 12000යි කියලා කෙනා දාන්න. හරි. හරිම ලේසි. අර බෙදා හැරීමේ රට වගේම තමයි. මේ අවසාන දෙන එක නම් මෙතෙන්ට එන්නේ. 1,20,000යි පිරිවැය සමුච්චිත ෂෙයා 12000යි. 1,20,000න් 12000ක් අඩු කරාම කීයද? 1,08,000යි. 1,08,000යි. එහෙනම් පුතේ ගැළපිලි සේරම ටික දාලා ඉවරයි. ගැළපිලි දෙකයි තිබ්බේ. අපි ඉක්මනට එක දාලා ඉවර කරගත්තා. හරි. දැන් මොකද කරන්න ඕනි? ඒ ටිකත් ඉවරයි. මුලින්ම ප්‍රකාශනයේ රෝල් කරගත්තා. ව්‍යාපාරයේ නම් ටික දාගත්තා. ආරම්භක ශේෂ දැම්මා සහ ගැළපිලි දෙක දැම්මා. හරි. දැන් තියෙන ටික මහලු කොමාරෝනේ ටක් ගාලා කරලා දාගන්න පුළුවන්. right. හරි. එන්න ශේෂ පිරික්සුමට දැන් ශේෂ පිරික්සුමේ අපි දාපු නැති ටික දාගෙන තියෙන්නේ. හරි. ගැනුම් කීයද? 3,80,000යි. ගැනුම් දාන්නේ කොහෙද මේ? ලාභාලා ප්‍රකාශනයේ ගැනුම් වලට අදාළව වෙනම තැනක් තියෙනවා කීයද? 3,80,000යි. විකුණුම් කීයද? විකුණුම් වෙයිලා 5,50,000යි මේ. ලාභාලා ප්‍රකාශනයේ උඩින්ම දානවා විකුණුම් 5,50,000යි. හරි. ඊගාවට ආරම්භක තොගේ දැම්ම නේද අපි? ගාන කීයක්ද ආරම්භක තොගේ දැම්ම? ඊගාට ගෙනීමේ කුලිය තියෙනවා කීයද? 10,000යි. ගෙනීමේ කුලිය තියෙන්නේ බන් ගැනුම් වලට යටින් තමයි ගෙනීමේ කුලිය එන්නේ කීයද? 10,000යි. ඊට පස්සේ ණය ගැතියෝ කියන්නේ පුතේ අවුරුද්දට වඩා අඩු කාල සීමාවක් අපිත් එක්ක තියෙන වත්කමක්. ණය ගැති කියන්නේ මතක තියාගන්න. ණය ගැති කියන්නේ මොකද්ද? වත්කමක්. ණය ගැතියෝ කීයක් ඉන්නවද? 1,90,000යි. ණය ගැතියෝ 1,90,000යි.
ණය හිමියෝ කියන්නේ පුතේ අපිට වගකීමක් මොන වගකීමක්ද? අවුරුද්දට වඩා අඩු කාලයක් තියෙන වගකීමක්. එහෙනම් ණය හිමි කියන්නේ මොකද්ද පුතේ? ජංගම වගකීමක්. කීයද ණය හිමියෝ? 2,44,000යි. 2,44,000යි. ණය හිමියෝ 2,44,000යි. right පුතේ බැංකු ණය හරි. ඕම් ඊට පස්සේ තියෙනවාට ලොකු ගාණක් තමයි. ලොකු ගාණක් නෙමෙයි. ඊට පස්සේ පොඩ්ඩක් ඔයාව මේ හිර වුණොත් හිර වෙන්නේ ඔන්න ඔය බැංකු ණය වගේ තියෙන ගැළපිල්ලකදී. බැංකු ණය ගැළපිල්ලත් ලේසි. හැබැයි බලන්න අර බැංකු ණය කියන තැන එහා පැත්තෙන් දිර තියනද 10%යි කියලා. මොකක්ද මේ 10%යි කියන්නේ? මොකක්ද මේ 10%යි කියන්නේ? අපි බැංකුවකින් ණයක් ගද්දී ඒ බැංකුව අපෙන් අය කරනවා මොකද්ද? පොලියක්. හරි? ණයක් ගද්දී අය කරනවා පොලිය. දැන් මෙයා ණය අරන් තියනවා කීයද? මෙයා බැංකු ණය අරන් තියනවා කීයද? ලක්ෂයක්. හරි? ඒ ලක්ෂයට පොලිය තමයි අර 10% කියන්නේ. බැංකුවක් අපිට නිකන් ණය දෙන්නේ නැහැනේ. ලක්ෂයට අදාළව 10%ක පොලියක් අපෙන් අය කරනවා. එතකොට පුතේ ලක්ෂයට 10%ක් කියන්නේ කීයයිද? 10000යි. එතකොට බලන්න ලක්ෂයක් ඔයා බැංකු ණයක් අරන් තියෙනවා. ඒ ලක්ෂක බැංකු ණයට අදාළව ඔයා රුපියල් 10000ක පොලියක් බැංකුවට ගෙවන්න ඕනේ අවුරුද්දට. ඇයි ඒක? ලක්ෂයෙන් 10000ක් තමයි පොලිය කියන්නේ. එතකොට පොලිය කීයද? 10000යි. ඔය පොලිය පුතේ ඇවිල්ලා අවුරුද්දට අදාළ පොලිය. හරි. ඕකට කියන නම් ටිකක් මම කියන්නම්. ඕකට කියනවා වාර්ෂික පොලිය කියලා කියනවා. හරි. වාර්ෂික පොලි වියදම කියලා කියනවා. ඊළඟට කියනවා තව නමක් ගෙව්වා හෝ නොගෙව්වා. ඒ කියන්නේ ගෙව්වා නැත්නම් නොගෙව්වා කියන්නේ ගෙව්වේ නැහැ කියන එකනේ. ගෙව්වා හෝ නොගෙව්වා සම්පූර්ණ පොලි වියදම කියලා කියනවා. ගෙව්වා හෝ නොගෙව්වා සම්පූර්ණ පොලි වියදම කියලා කියනවා. හරි. එතකොට බැංකු ණය කීයක් තිබ්බත්තද? ලක්ෂයයි. ඒකට 10%ක් කියන්නේ කීයද? 10000යි. එහෙනම් 10000ට කියන්නේ මොකද්ද? ගෙව්වා හෝ නොගෙව්වා සම්පූර්ණ පොලිය. ඊට පස්සේ ඒ බැංකු ණය ලක්ෂයට පස්සේ යටින් බලන්න ඔයාලට තියෙනවා ගෙවු ණය පොලිය කියලා 6000. දැක්කද? ඕක සමහරක් වෙලාවට ශේෂ පිරික්සුමේ ගෙවු ණය පොලිය කියලා දෙන්නේ නැහැ. ණය පොලිය කියලා දෙනවා. එතකොට ඔයා මතක තියාගන්න ඕනි ශේෂ පිරික්සුමේ කිසියම් වියදමක් තියනවාද? ඒ තියෙන්නේ ගෙව් එක කියලා. හරි? දැන් හිතන්නකො මේ ණය පොලිය කියන කතන්දරේ ණය පොලිය කියලා විතරයි තියෙන්නේ. එතකොට ඔළුවේ තියාගන්න ඕනි මේ ණය පොලිය කියන්නේ ගෙව් ණය පොලිය. උදාහරණයක් වශයෙන් ඔයා 2024 O level paper එක බලන්න. ඉස්සරහට තිබුණ තියෙන O level paper එක 23 O level paper එකේ තියෙන්නේ ණය පොලිය කියලා විතරයි. ගෙව් ණය පොලිය කියලා නැහැ. පැහැදිලිද? එතකොට ණය පොලිය තියෙනවා කීයක්ද? 6000ක්. මොන ණය පොලියද? ගෙව් ණය පොලිය 6000යි. එහෙනම් ගෙව්වා හෝ නොගෙව්වා සම්පූර්ණ පොලිය කීයද? 10000යි. ගෙව්වා හෝ නොගෙව්වා සම්පූර්ණ පොලිය කීයද? 10000යි. හැබැයි ගෙවලා තියෙන්නේ කීයද? 6000යි. හැබැයි ගෙවලා තියෙන්නේ කීයද? 6000යි. ගෙවිය යුතුයි කීයද? 10000ක් නම් ගෙව්වා හෝ නොගෙව්වා සම්පූර්ණ පොලිය ගෙව්වේ 6000යි නම් 10000න් 6000ක් ගෙවුවා නම් තව 4000ක් ගෙවිය යුතුයි. තව 4000ක් ගෙවිය යුතුයි. ඕකට තව නමක් කියනවා උපචිතයි. අනිවාර්යෙන් මේ ගාන බලලි වෙන්න ඔයා 24 ඕලෙල ගානක් හදන්න. ඒකම තමයි මේ වගේම එකක් ඒකෙත් තියෙනවා. හරි? ඒකේ පුතේ ගෙවු ණය පොලිය කියලා නෑ. තියෙන්නේ ණය පොලිය කියලා. පැහැදිලි? right. එතකොට දැන් බලන්න. දැන් ගෙව්වා හෝ නොගෙව්වා සම්පූර්ණ පොලිය කීයද? ගෙව්වා හෝ නොගෙව්වා සම්පූර්ණ පොලිය 10000යි. ඒක අපි බැංකුවකින් ගත්තේ. බැංකුවක් කියන්නේ මූල්‍ය ආයතනයක්. මූල්‍ය ආයතනයකට අදාළ වියදම් යන්නේ මොන වියදම්ද? මූල්‍ය වියදම්. එහෙනම් ගෙව්වා හෝ නොගෙව්වා සම්පූර්ණ පොලිය කීයද? 10000යි. අපි ඒක තමයි ලාභාලාභ ප්‍රකාශනයේ දෙන්නේ. ගෙව්වා හෝ නොගෙව්වා සම්පූර්ණ ගාන ලාභාලාභ ප්‍රකාශනයේ දෙනවා. මොකක්ද දෙන්නේ? මූල්‍ය වියදම්. මූල්‍ය හා වෙනත් වියදම් වලට බැංකු ණය පොලිය කියලා කීයක් එනවද? ගෙව්වා හෝ නොගෙව්වා සම්පූර්ණ ගාන එනවා 10000ක්. ගෙව්වේ 6000යි. එහෙනම් තව 4000ක් ගෙවිය යුතුයි. උපචිතයි. ගෙවිය යුතුයි කියන්නේ පුතේ වගකීමක් අවුරුද්දට වඩා අඩු කාල සීමාවක් නිසා ජංගම වගකීම් වලට දානවා ගෙවිය යුතු ණය පොලිය.
ගෙවිය යුතු ණය පොලිය කියලා කීයක්ද 4000ක් හරි ගෙවිය යුතු ණය පොලිය කියලා කීයක් දානවද 4000ක් හරි ඒක හරි කියලා මම හිතන ගෙව්වා වුණ ගෙව්වා ගන්න 10000යි තව ගෙවිය යුතුයි කීයක්ද 4000ක් ඒකට කියනවා මොකද්ද ගෙවිය යුතු ණය පොලිය කියලා පුතේ 9 වගේ පේන හැටි මේක 4 තියෙන හොඳේ 4000යි හරිද right ඒකත් හරි ඒක තමයි ඊට පස්සේ ටිකක් පොඩි අමාරු එක්කලා තිබ්බේ ඊට පස්සේ අපි අරක දැම්මේ නෑනේ දැන් ණය පොලිය ටික දැම්මා ගත්තු බැංකු ණය කීයද ගත්තු බැංකු ණය ලක්ෂයයි බැංකු ණයක් කියන්නේ අවුරුද්දට වඩා වැඩි කාල සීමාවක් අපි තියෙන වගකීමක් එහෙනම් ජංගම නොවන වගකීම් වලට ගිහින් දානවා කීයද බැංකු ණය කීයයිද ලක්ෂයයි හරි බැංකු ණය ජංගම නොවන වගකීම් වලට දැම්මා ඒකට දාලා පොඩි අපිට වියදමක් ගෙව්වා වුණ ගෙව්වා පොඩි 10000යි සහ ගෙවිය යුතුයි 4000ක් ඒක දෙනවා ජංගම වගකීම් වලට හරි right ඊගාවට බෙදා හැරීමේ රට පිළිවෙල දැම්ම ෂේවින් ග්‍රීන් දැම්ම ලීබඩු පිළිවෙල දැම්ම ලීබඩු ෂේ හරි විදුලි ගාස්තු වලින් පරිපාලන කටයුතු සඳහා එහෙනම් මොකද කරන්නේ පරිපාලන වියදම් වලට ගිහින් දානවා කීයක්ද විදුලි ගාස්තු කීයද 60000යි ඊගාවට ප්‍රචාරණ වියදම් ප්‍රචාරණ කටයුතු කරන්නේ භාණ්ඩ බෙදා හරින්න එහෙනම් ප්‍රචාරණ වියදම් කියන්නේ මොනවද බෙදා හැරීමේ වියදමක් ඒ හේතුව භාණ්ඩ බෙදා හරින්න කරන්නේ 44000යි හරි ඊගාවට මුදල් කියන්නේ අපිට වත්කමක් මොන වත්කමක්ද ජංගම වත්කමක් එහෙනම් මොකද කරන්නේ ජංගම වත්කම වලට මුදල් කියලා දානවා කීයයිද 44000යි ඒ මුදල් කියන්නේ ජංගම වත්කමක් ප්‍රාග්ධනීය තියෙනවා ලක්ෂ 4ක් ප්‍රාග්ධනීය දාන තැනක් තියෙනවා මේ තියෙන්නේ ප්‍රාග්ධනීය කෙලින් ගිහලා ලියනවා කීයයිද ලක්ෂ 4යි ප්‍රාග්ධනීය කෙලින් ගිහලා ලියනවා ලක්ෂ 4යි right හරි ශේෂ පිරික්සුමේ තියෙන සියලුම දේවලුත් දැන් අපි දාලා ඉවරයි හරිද දැන් අපි සියලුම ගාන හදලා ඉවරයි ඔක්කොම කරලා තියෙන්නේ දැන් ගාන අපිට ගාලා සුළු කිරීමේ කටයුතු කරමු හරි ඔන්න ගාන සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි හරි සුළු කරමුඩක් ගාලා විකුණුම් 550000යි ආපසු එවුන්නේ ඉඩක් ගහන්න ආරම්භක තොගේ 80000ක් තියෙනවා ඒක කොහොම තියලා මේ පැත්තේ දීර්ඝ දිනවා ගැනුම් සහ ගෙනීමේ කුලි කීයද 380000ක් සහ ගෙනීමේ කුලි 10000යි එතකොට එකතු කීයද පුතේ 390000යි 380000යි 10000යි කීයද 390000යි ඊගාවට 390000ට ආරම්භක තොගේ 80000 එකතු කරනවා එතකොට කීය දෙන්නේ 470000යි 470000යි හරිද ඊගාවට අපි 470000න් අඩු කරමු කීයද 88000ක් 470000න් 88000ක් අඩු කරමු බිඳුවයි මෙතන බිඳුවයි එහා පැත්තෙන් එකක් ගේනවා 18න් දෙකක් 18න් 8ක් 2යි ඊට පස්සේ මෙතන 6යි 16න් 8ක් 8යි අතන එකක් ඉතුරුයි 382000යි කීයද 382000යි හරි නේද මම හිතනවා පේනවා කියලා ඔයගොල්ලන්ට මෙතන තියෙන 382000යි right 550000න් 382000ක් අඩු කරමු බිඳුවයි 10න් දෙකක් 8යි මෙතන 4යි 14න් 8ක් 6යි මෙතන 4යි 4න් 3ක් 1යි ධනලාභය එනවා පුතේ 168000ක් බෙන් තාඩිය මම පල්ලේ ලියන්න පේන්නේ වගේ නේද බෙන් 168000ක් එනවා ධනලාභය 550000න් 380000ක් අඩු කරාම ඊගාවට මේ ගානේ වෙනත් ආදායම් අපිට හම්බුන්නේ නැහැ ඉඩක් ගහන්න වියදම් වල පරිණි වියදම් බෙදා හැරීමේ වියදම් එකතු කීයද 20000යි 44000යි කීයද 64000යි ඊට පස්සේ පරිපාලන වියදම් තියෙනවා 12000යි 60000යි කීයද 72000යි ඊගාවට මූල්‍ය හා වෙනත් වියදම් කීයක් තියෙනවද 10000යි දැන් වියදම් වර්ග තුනක් තියෙනවා බෙදා හැරීම පරිපාලන සහ මූල්‍ය හා වෙනත් වියදම් ඒ ටික එකතු කරමු ටක් ගාලා 0.0යි 4යි 2යි 6යි 6 දානවා 6යි 7යි 13යි 1යි 14000යි 146000ක් එනවා right වියදම් ටික එකතුව 146000ක් එනවා 168000න් 146000ක් අඩු කරන්න 0.0යි 8න් 6ක් 2යි
6න් 4ක් 2යි 1න් 1ක් බිඳුවයි. පුතේ ශුද්ධ ලාභය 22000යි ශුද්ධ ලාභය 22000යි 22000යි. මතක තියාගන්න ඕනි අපිට එන ශුද්ධ ලාභය අපි කොහාටද ගෙනියන්නේ? මේ ශුද්ධ ලාභය මූලදත්ත ප්‍රකාශනයේ ප්‍රාග්ධනයට යටින් මූලදත්ත ප්‍රකාශනයේ ප්‍රාග්ධනයට යටින් ශුද්ධ ලාභය තියෙනවා. මේ 22000 එතනට ගේන්න ඕන. එතනට ගෙනලා අතරින් ශුද්ධ ලාභය 22000යි ශුද්ධ ලාභය 22000යි. right හරි. ඒකත් හරි. දැන් මොකද කරන්නේ? ලාභාලාභ ප්‍රකාශන ඉවරයි. දැන් යම් මූලදත්ත ප්‍රකාශනයක් ලසුරු කොට දාන්න. මූලදත්ත ප්‍රකාශයේ පිරිවැයන් වල එකතු කීයද? 4යි 1,20,000 එකතුව 5,20,000යි. සමුච්චිත ශ්‍රේණිය එකතු කීයද? 60000යි 12000යි 72000යි. right. ඊට පස්සේ 5,20,000න් 72000ක් අඩු කරත් හරි. නැත්නම් 3,40,000න් 1,60,000ක් අඩු කරත් හරි. කීය දෙන්නේ? 0.0.0 10න් 8ක් 2යි මෙතන තියෙන කීයද 3යි ඊට පස්සේ 3න් 1ක් 2යි 2,32,000යි 2,00,000 පොඩි අවුලක් තියෙනවා පුතේ සෝරි එකතු කරන්න අඩු කරන්නේ නැහැ එකතු කරනවා මට අපතුණා අඩු කරන්නේ නැහැ එකතු කරනවා පිළිවෙ ධාරණා කියන්නේ දෙක එකතුනේ කරන්න ඕනේ හරි right කීය දෙන්නේ 0.0.0 8යි ඊට පස්සේ මෙතන 4යි 1යි හරි 4,48,000යි එකතු කරන්න ඕනේ 5,20,000න් 70000 අඩු කරාම 4,48,000යි. මේ දෙක එකතු කරාම උත්තරේ ධාරණා ගේන දෙක එකතුවත් 4,48,000යි. ඒ කරලා මේ පිරිවැයටයි සමුච්චිත ශ්‍රේණියටයි විතරයි මෙන්න ඩබල් කරන්නේ. මේක කරන්නේ නැහැ හේතුව මේක මෙහෙම පල්ලයට එකතු වෙන නිසා. හරි? right. දැන් ගමු එකතුව. අවසන් තොගේ 88000යි, ණය ගෙතියෝ 1,90,000යි, මුදල් 44,000යි. ඒ තුන ඔයා එකතු කරන්න පස්සේ උත්තරේ එනවා 3,22,000ක්. මම ඉක්මනට ගාන හදන්න ඕන නිසා හදන් යනවා. මේ අවසන් තොගයයි ණය ගැති මුදලු එකතු කරගෙන පස්සේ ඔයාලට ගේනවා 3,22,000ක්. ඊට පස්සේ මේ ජංගම නෝනවත්කම් 4,48,000යි. ජංගම වත්කම් 3,22,000යි එකතු කරගෙන පස්සේ ඔයාලට එන්න ඕනි 8යි 2යි 10යි 0.1ක් ඉතිරි 4යි 5යි 7යි 3,70,000යි 3,70,000ක් ඉන්න ඕනේ. එහෙනම් ආර පේනවා ජංගම නෝනවත්කම් සහ ජංගම වත්කම් කියන දෙකේම එකතුව කීයද? 7,70,000යි. ඕ 8යි 2යි 10යි 0.1ක් ඉතිරි 4යි 2යි 6යි 1යි සෝරි 4යි 3යි 7යි. හරි බලන්න මුළු වත්කම් වල එකතු වාට කීයක් එනවද? 7,70,000යි. එහෙනම් මම මෙතනින් ලියනවා මුළු වත්කම් කියන්නේ කවුද? ජංගම නෝනවත්කම් සහ ජංගම වත්කම්. මුළු වත්කම් වල එකතු කීයද පුතේ? 7,70,000යි. ඒ වගේම තමයි ප්‍රාග්ධනය හා අපි ගාන හරියට හැදුවනම් ප්‍රාග්ධනය හා වගකීම් වල එකතුවත් කීය වෙන්න ඕනද? 7,70,000යි ඉන්න ඕනේ. බලමු. ප්‍රාග්ධනයේ 4,යි ශුද්ධ ලාභයේ 22,000යි ගැන්ලි දිනවද? නෑ ගැන්ලි නෑ. එහෙනම් එකතු කීයද? 4,යි 22,000යි කීයද? 4,22,000යි. ජංගම නෝන වගකීම් වල තියෙනවා බැංකු ණය ලක්ෂයයි ඒකත් ගේනවා මේ පැත්තට. ජංගම වගකීම් වලට තියෙනවා ණය හිමි සහ ගෙවිය යුතු ණය පොලි කීයද එකතුව? 2,44,000යි 4,000යි 2,48,000යි 2,48,000යි 4,22,000යි ලක්ෂයයි 5,22,000යි 5,22,000යි 2,48,000යි 5,22,000යි 7,22,000යි 7,30,000යි 7,70,000යි. right. එහෙනම් මුළු ප්‍රාග්ධනය හා වගකීම් මුළු හිමිකම් හා වගකීම් කියලා කිව්වත් හරි මුළු ප්‍රාග්ධනය හා වගකීම් වල එකතුවක් කියන්නේ 7,70,000යි. මුළු හිමිකම් හා වගකීම් කියලා කිව්වත් හරි පුතේ නැත්නම් මුළු ප්‍රාග්ධනය හා වගකීම් කියලා කිව්වත් හරි මුළු හිමිකම් හා වගකීම් කීයද? 7,70,000යි. හරි. ගාන බැලන්ස් ඒ කියන්නේ මුළු වත්කම් 7,70,000ට සමානයි. මුළු හිමිකම් හා වගකීම් 7,70,000. එතකොට ආඩ
O level exam එකේදී ඉන්නේ පුතේ ඔය වගේම ගානක් තමයි. එතකොට වාට උපරිම ලකුණු ගන්න පුළුවන් මහ ලොකු අමාරුවක් නැහැ. මම මේ පාඩමට අදාළව 2023 පේපර් එකට අදාළව ගාන මේක 24 පේපර් එකත් මම කරලා තියෙනවා. ඔය දෙක හොඳට ඔයා බලාගෙන යන්න. ඔය දෙක බලාගෙන ඉවරලා එක්සෑම් එක ලියන්න. පුතේ ඔයාට ලොකු ලකුණකට යන්න පුළුවන්. හරි. ඒක නිසා හොඳට මහන්සි වෙන්න. මේක පුළුවන්. ඔයා ගොඩ දාගන්න. ඒ වගේම තමයි තාමත් O level syllabus එක ඔයා හිර වෙලා නම් ඉන්නේ. එක්සෑම් එක හෙට අනිද්දා නම් ලබන සතියේ ලබන මාසේ නම් ලබන අවුරුද්දේ නම් තියෙන්නේ. ඔයා බලන්නේ මේක අද නම් ඔයාලගේ අමාරුයි නම් මේ සබ්ජෙක්ට් එක මට මැසේජ් එකක් දාන්න. අපේ YouTube channel එකේ නම්බර එක තියෙනවා. මේකේ thumbnail එකේ තියෙනවා. නම්බර එකත් ලියා ගන්න ඕන නම් 0.75යි 679යි 54යි 73. මොකද්ද 0.75යි 679යි 54යි 73. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් මැසේජ් එකක් දාන්න. ඉක්මනට සිලබස් එක කවර් කරගන්න ඕන නම් පැය 18න් ඒත් මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් ඔයාලට ජය වේවා. හරි. right.